ආයිබෝන් යාළුවනේ මම අද ඔයාලා වෙතයි 2026 වර්ෂයේ ජනවාරි 1 වන දින කිරිතර වීමේ නැකතත් සමගින්. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඉතින් යාළුවනේ 2026 වර්ෂයේ ජනවාරි 1 වන දින උදේ කිරිතර වීමේ නැකත යෙදිලා තියෙනවා. ඉතින් කිරිතර වීම සඳහා නැවුම් මැටි මුට්ටියක් භාවිතා කරන්න ඒක වඩා සුදුසු වෙනවා. කිරි ඉතිර වීම සඳහා එළකිරි භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. එසේ නොමැතිනම් ඔයාට පුළුවන් පොල් කිරි භාවිතා කරන්න. නමුත් වඩාත් සුදුසු වෙන්නේ එළකිරි භාවිතා කිරීම. ඒ වගේම තමයි ලිප ඇවිලීමේදී සුදු හඳුන් දරක බැල්ලක් ලිපට දමන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් යාළුවනේ අපි කිරි ඉතිර වීමෙන් බලාපොරොත්තු වෙන්නේ පවුලට සෞභාග්‍ය දියුණුව වාසනාව ළඟා කර ගැනීම. එය සිතේ තබාගෙන ඔයාලා කිරි ඉතිර වීම සිදු කරන්න. ඒ වගේම තමයි කිරි ඉතිර වීමේදී පිරිසිදු ඇඳුම් ඇඳගෙන කිරි ඉතිර වීම සිදු කරන්න ඒක වඩා සුදුසු වෙනවා. ඉතින් යාළුවනේ අපි බලමු 2026 වර්ෂයේ ජනවාරි 1 වන දින කිරි ඉතිර වීමේ නැකත යෙදෙන්නේ කොහොමද කියලා. 2026 වර්ෂයේ ජනවාරි 1 වන දින එනම් බ්‍රහස්පතින්දා දවසේ උදේ 6:28ට නැගෙනහිර දිශාව බලා කිරි ඉතිර වීමේ සුබ මුහුර්තය යෙදෙනවා. මම නැවත කියන්නම් 2026 වර්ෂයේ ජනවාරි 1 වන දින එනම් බ්‍රහස්පතින්දා දින උදේ 6:28ට නැගෙනහිර දිශාව බලා යෙදෙන සුබ මුහුර්තයෙන් ඔයාලට පුළුවන් කිරි ඉතිර වීම සිදු කරන්න. ඉතින් යාළුවනේ ඔයාලා කිරි උතුරවන ගමන් ඔයාලගේ පවුලේ සතුට සෞභාග්‍ය දියුණුව ප්‍රාර්ථනා කරන්න. කිරි ඉතිර වීමෙන් පසු එම කිරි කොහොඹ කොළ අත්තකින් හෝ අඹ කොළ අත්තකින් නිවසේ සෑම තැනම ඉසීම සිදු කරන්න. එසේ ඉසීම වඩාත් සුදුසු වෙනවා. ඉතින් යාළුවනේ ලබන්නා වූ 2026 වර්ෂයේ ඔයාලට සීල සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා. කීතිරවා නව වසරේ කීතිරවා නව වසරේ කීතිරවා නව වසරේ කීතිරවා නව වසරේ